ඔයාලට පොඩි දෙයක් කියන්න යත්තේ මේ ගොඩක් කට්ටිය මගෙන් නේම් බෝඩ් ගහන්න, ලයින් බෝඩ් ගහන්න, ස්ටෑන්ඩ් බෝඩ් එක බෝඩ් වර්ග ගහන්න කතා කරනවා. මේකෙදි දැන් බෝඩ් ගහන කට්ටිය ඕන තරම් බෝඩ් ගහනවා. නමුත් ඔය ලොකු නේම් බෝඩ් වලට වඩා අපි විශ්වාසය කරනවා නෙවෙයි ඕන බෝඩ් එකක් අපි ගහනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ලොකුම ගහන දැවන්ත නේම් බෝඩ් වලට වඩා ස්ටෑන්ඩ් බෝඩ් එකේ ඉම්ප්‍රෙෂන් එක වැඩි. ඒ කියන්නේ මිනිස්සුන්ට දැනෙන ප්‍රමාණය වැඩි. මොකද දැන් බෝඩ් එකක් ගහද්දී නේම් බෝඩ් එකක් සාමාන්‍යයෙන් පාරට සමාන්තරව නවතින්නේ. දැන් වාහනයක් යද්දී පාරට සමාන්තරව තියෙන දැන් එහෙක මිනිස්සුන්ට පේනවා අඩුයි. දැන් ඒ කියන්නේ ඔළුව සම්පූර්ණ හරවලා බලන්න ඕනේ මේ විදියට. එතකොට ස්ටෑන්ඩ් බෝඩ් එකක් කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ අර මොනවාද මේ අඩි 3 2 අඩි 4 3 වගේ ස්ටෑන්ඩ් බෝඩ් එකක් සාමාන්‍ය පාරටම ලම්බකව තියෙනවා. ඒකේ පාර තියෙන පැත්තට හරහට තියෙනවා. අද බයික් එක 3 wheel එක යන ඕන මිනිස්සෙක්ට ඒක ටග් ගාලා පේනවා. එතකොට දැන් කඩේ නම ලොකුවට ගෙහුවට කමන්නේ මේ නේම් බෝඩ් එකේ. ලොකුවට විස්තර මොනවද තියෙන්නේ? කෑමද, උදේවත්ද, දවල්පත්ද, ඇඳුම්ද කිසිම දෙයක් මේ නේම් බෝඩ් එකට අදාළ වෙන්නේ නැහැ. ඒක අදාළ වෙන්නේ නැහැ නෙමෙයි. يعني ලොකුවට මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. පාරයට තියෙන ස්ටෑන්ඩ් බෝඩ් එක තමයි ස්ටෑන්ඩ් බෝඩ් එකට තමයි තියෙන විස්තරය තමයි මිනිස්සුන්ට ටග් ගාලා පේන්නේ. පාරේ යන ගමන් පේන්නේ. ඉතින් ඒකින්ද ඔයකට්ටියත් මේ පාර ඒ කියන්නේ නේම් බෝඩ් එකක් ගහන්න නමුත් ස්ටෑන්ඩ් බෝඩ් එකක් අනිවාර්යෙන් කඩේකට තියාගන්න. ඒක තමයි ලොකුටම පාරේ යන අයට ඉක්මනට ඉස්සෙල්ලාම ඇස් වලට ගැටෙන්නේ ස්ටෑන්ඩ් බෝඩ් එකක්. ඒක පාරට ලම්බව තියෙන ටග් ගාලා ඇස් වලට ඒක අහු වෙනවා ඉතින්. ඒකින්ද මම ඔයාලට අපි හදපු ස්ටෑන්ඩ් බෝඩ් ගොඩක ෆොටෝස් මම දාලා තියන්නම්. ඔය බලන්න. අපිට මෙහෙම ඔප්ෂන් තියෙනවා අපි ළඟ. ඒ කියන්නේ රුපියල් 7500 ඉඳන් ස්ටෑන්ඩ් බෝඩ් 7500 ඉඳන් රුපියල් 20000 25000 වෙනකම් ස්ටෑන්ඩ් බෝඩ් තියෙනවා. ඒක කට්ටිය බලලා මොකක්ද එච්චර රේන්ජ් එකක් තියෙන්නේ කියලා. ඒක මෙහෙමයි. කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක මත. ඒ කියන්නේ කස්ටමර් කිව්වොත් අපිට මේක ගාන තමයි අපිට වැදගත් වෙන්නේ. හරි? ගාන වැදගත්. ඒ කියන්නේ පොඩක් ඒක කොස්ට් එක පොඩ අඩුවෙන් මෙහෙම හිතන්න බුලත් කඩේකට කියලා. බුලත් කඩේකට ලොකුවට වීදම් කළා නේම් ස්ටෑන්ඩ් බෝඩ් එකක් ගහලා තේරුමක් නැහැ. නෑ නෙවෙයි කියන්නේ. ඉතින් දැන් ඒ මනුස්සයා ටිකට් එකනේ හම්බ කරන්න ඕනේ. බුලත් විඩක් එක්කවත් 20ක් 30ක් තියෙයි. ඉතින් ඒ වගේ පොඩි කෙනෙක්ටත් හරියන බජට් එකක් අපි ගාව තියෙන්න ඕනේ. නේ? එතකොට අපි ගාව තියෙන 20000 30000 ස්ටෑන්ඩ් බෝඩ් එකක් හදාගත්තා. ඉතින් ඒක හයි ක්වොලිටි. ඊට පස්සේ හොඳ බොක්ස් පාර දාලා, තහඩු දාලා, ස්ටිකර් අලවලා, මලට කන්න තිල් බාර දාලා, හොඳට වෙල්ඩින් කරලා, ඒක කෝඩ් දෙකක් විතර පේන්ට් එක කරලා අවුරුදු 10ක් විතර තියාගන්න ස්ටෑන්ඩ් බෝඩ් එකක් හදලා දෙන්න පුළුවන්. ඉතින් ඒ ඕන එකකින් අපිට කියලා හදාගන්න පුළුවන්. සමහර කට්ටිය එහෙම දැන් ඉස්සෙල්ලාම අපිට ඇවිල්ලා ඉල්ලපු ගමන් අපිට මේ ලොකු විස්තර කර කර ඉන්න ටයිම් එකක් නැහැ. එතකොට අපි කරන්නේ සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ස්ටෑන්ඩ් බෝඩ් එක ගාන කියනවා. සාමාන්‍ය ගාන. සාමාන්‍ය පොදුම ගොඩක් මෑන එක රුපියල් 10 10 11000යි තමයි ස්ටෑන්ඩ් බෝඩ් එක 3 2 එක යන්නේ. හරිද? ඉතින් ඒකම අපිට ගහන්නත් පුළුවන් 7500 ගහන්නත් පුළුවන්. ඒකම 15000ට ගහන්නත් පුළුවන් අපිට. අන්නේක අර ඒවල ඊට පස්සේ දැන් ඔයාලා මේ වීඩියෝ දකින්න කෙනෙක් නම් අපේ කටේට ඇවිල්ලා වැඩක් කරගත්තොත් අර මට කෝල් කරලා හරි කිව්වොත් පොඩ්ඩක් විස්තර අරුව කියන්න හරි නැත්තම් මේක තව ඔප්ෂන් තියනවාද තව ගාන අඩු කරගන්න පුළුවන්ද තව ඒතර ගාන වැඩි කරගන්න ඒ කියන්නේ තව ඊටට ක්වොලිටි ගන්න පුළුවන්ද ඒ විස්තර මයින් ඇහුවොත් මට කියලා දෙන්න පුළුවන් මේ නැතු එකපාරම ගාන වැඩි කියලා යන්නත් එපා ඇයි ගාන වැඩි මොකද්ද හේතුව ඇයි කියලා අහන්න එක්කෝ මීටට අඩුවට අතන තියනවනේ කියලා යනවා අපිට මොකුත් කියන්නේ නේ හිතලාම යනවා නේ එතකොට ඉතින් ඔයාලට ඉතින් මම හිතන්නේ මොකක් හරි ඔප්ෂන් එකක් මගේ හරියම වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අපි දෙන එකම ඒ කියන්නේ අපි 7500 දෙනවා මෙතන මම 11000 කිව්වා කියලා. අර අපි අර 7500 දෙන එක දෙනවා යා 9500 විතර. මම දන්නේ එහෙම දෙනවද කියලා. මම කියන්නේ එහෙම ගාන අඩු කරලා තව කෙනෙක්ට කියන්න පුළුවන්. අප්පෝ ඊට ඒසෝ කට්ටිය අප්පෝ මෙතන 11000 අතන 9500 යන කියලා ඔයාලා එතනට යනවා. නැවත ඔප්ෂන් දෙකේ වෙනස දන්නේ නැහැ. මේක අපරාධනේ. නේ? ඒක තමයි මම මේ දැනගන්න තමයි මේ දන්නේ. ඉතින් ඔයාලා බලලා තීරණය කරන්න. ඉතින් විස්තර එක්කම ස්ටෑන්ඩ් බෝඩ් කරලා ඉතින් අපිට සුබ දවසක් වැඩක් තිබ්බොත් කතා කරන්න 071 270 710 7 කියලා.